හරි අපි බලමු 1995 වෙනි ගැටලුව. ස්කන්ධය නොසලකා හැරිය හැකි දුනු තරාදී එකිනෙකට සම්බන්ධ කොට කිලෝග්‍රෑම් 10ක ස්කන්ධයක් එල්ලලා තියෙනවා. හරි සත්‍ය මොකක්ද කියලා අහනවා. මෙහෙම ඉස්සෙල්ලා මම පොඩ්ඩක් මේක කියන්නම්. මේ දුනු තරාදී පාඨාංක විදියට පෙන්වන්නේ දැන් අපි දුනු තරාදිය මයින්නේ එක් කෙලවරක්. මේක එක් කෙලවර කොහෙට හරි අචලව සම්බන්ධ කරනවා. එහෙම නැත්නම් සමහරු දැකලා ඇති මෙහෙම ඇගිල්ලේ රදව ගන්නවා එක් කෙලවරක්. හරිද? අචලව සම්බන්ධ කරනවා. ඊට පස්සේ මෙන්න මේ කොක්කක් වගේ එකක් තියෙනවා. මේ කොක්කට එල්ලෙන භාරය තියෙනවානේ. යම්කිසි භාරයක් එල්ලනවා මේ කොක්ක මත. එතකොට මේ කොක්ක මත ඇති වෙනවා ආතති බලයක්. හරිද? කොක්ක මත ඇති වෙනවා ආතති බලය. අපි හිතමු මොනවා හරි මෙහෙම එල්ලුවා කියලා. එතකොට මේ තන්තු විසින් මෙයා මත ඇති වෙන අභිලම් මේ ආතති බලයක් මෙහෙම මේ වස්තු විසින් මෙයා මත ඇති වෙන අභිලම් ප්‍රතික්‍රියාව මේ දිශාවට. අභිලම් ප්‍රතික්‍රියාව නෙවෙයි ආතතියක් ඇති වෙනවා මේ දිශාවට. එතකොට මෙන්න මේ කොක්ක මත ඇති වෙන ආතති බලය තමයි මෙතන කවුන්ට් වෙන්නේ. ස්කේල් එකේ කවුන්ට් වෙන්නේ මෙන්න මේ කොක්ක මත තියෙන ආතති බලය. කොක්ක මත තියෙන ආතති බලය තමයි මේකේ කවුන්ට් වෙන්නේ. හරිද? මේක ස්කේල් එකේ පෙන්වන්නේ මේ කොක්ක මත තියෙන මේ අවස්ථාවේදී මෙන්න මේ කොක්ක මත තියෙන ආතති බලය තමයි මෙන්න මේකේ පාඨාංකයක් විදිහට පෙන්වන්නේ. හොඳයි. එහෙනම් අපි බලමු මේ කොක්කු. ඒ කියන්නේ මෙතනත් කොක්කක් තියෙන්නේ. මෙතනයි මේ කොක්කේ මේ අවස්ථා දෙකේ තියෙන ආතති බල බලමු අපි. අපි අහලා තියෙන්නේ ඒකනේ මේ තරාදී පෙන්වන පාඨාංකය මොකද්ද? මේ තරාදී පෙන්වන පාඨාංකය මොකක්ද කියලා අහන්න. හරි. දැන් අපි මේකට මම මේක ටිකක් තව ටිකක් හොඳට තේරුම් ගන්න බල රූප සරණක් අදින්නම්. මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 10ක් කියනවනේ. එහෙනම් මම මුලින්ම ඒ කිලෝග්‍රෑම් 10ට බල රූප සරණක් අදින්නම්. කිලෝග්‍රෑම් 10ට බල රූප සරණක් අදිමු අපි. මෙහෙම ඕනේ නැහැ. හරි ඇත්තම කිව්වොත් මෙහෙම හදන්න දෙයක් නැහැ මේ ගානේ. නමුත් මේක හැම මට්ටමේ කෙනෙක්ට තේරෙන්න ඕන විදිහට තමයි මම කියලා දෙන්නේ. හරි. පල්ලෙහාට බර තියෙනවා නිව්ටන් 100ක්. එතකොට මෙන්න මේ කොක්ක විසින් මේක එල්ලලා තියෙන මේ කොක්කටනේ මේ කොටස විසින් මෙහා මත ඇති කරන ආතති බලයක් ප්‍රතිවිරුද්ධ දිශාවට. මම ඒක T1 කියලා ගන්නවා. T1. එතකොට සිරස් බල සමතුලිතතාවෙන් අපිට ගන්න පුළුවන් T1 සමානයි නිව්ටන් 100යි කියලා. නිව්ටන් 100යි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තරාජ් දෙක නම් කරලා තියෙන්නේ. ඈනේ. මම මේ තරාදී A තරාදියත් මේ තරාදී B තරාදියත් කියලා ගන්නවා. හරි. මම B තරාදියට දැන් බල රූප සරණක් අදිනවා නැවත. B තරාදියට බල රූප සරණක් අදිනවා. B තරාදියට බල රූප සරණක් අදිනවා මම. හරි. මෙහෙම. ඔන්න B තරාදියට බල රූප සරණක් ඇන්දා. හරි. රූප සරණ විතරයි එන්නේ බල ලකුණු කරේ නෑ. හරි. දැන් මෙන්න මේ වස්තු විසින් මෙයාගේ මේ කොක්ක මත ඇති වෙන බලය මම ඒක ලකුණු කරන්නම් මෙහෙම T1 කියලා. ඇයි එයක් T1 මෙයක් T1. ඇත්තම කිව්වොත් මේ බලයයි ක්‍රියා ප්‍රතික්‍රියා බල. මෙයයි ක්‍රියා ප්‍රතික්‍රියා බල. කොහොමද ක්‍රියා ප්‍රතික්‍රියා බල වෙන්නේ? ඇයි මෙයා විසින් ඒ කියන්නේ මේ T1 කියන්නේ මොකද්ද? තරාදියේ කොක්ක විසින් මෙහා මත ඇති කරපු බලය. නේ? T1 කියන්නේ මොකද්ද? තරාදියේ කොක්ක විසින් මෙහා මත ඇති කරපු බලය. කිලෝග්‍රෑම් 10 මත ඇති කරපු බලය. එතකොට මෙතන T1 කියන්නේ මොකද්ද? මෙතන T1 කියන්නේ මොකද්ද? වස්තුව විසින් මේ කිලෝග්‍රෑම් 10 විසින් කොක්ක මත ඇති කරපු බලය. කොක්ක විසින් වස්තු මත ඇති කරපු බලය මෙතන, වස්තු විසින් කොක්ක මත ඇති කරපු බලය මෙතන. ඒ දෙන ක්‍රියා ප්‍රතික්‍රියා බල. එහෙනම් මෙයා T1. මෙයා T1. අපි මේ කොක්ක විසින් මෙයා මත මේ A තරාදියේ කොක්ක විසින් B තරාදිය මත ඇති කරපු ප්‍රතික්‍රියාව මම T2 කියලා ගන්නවා. T2 කියලා ගන්නවා. හරි. එතකොට T1 කියන එක අපි කලින් හොයාගත්ත 100යි කියලා. එහෙනම් T1 කියන්නේ මෙන්න මේ තරාදී මේ කොක්ක මත දැනෙන ආතතියනේ. කොක්ක මත දැනෙන ආතතිය. එහෙනම් මේ පල්ලෙහා තියෙන B තරාදියේ පාඨාංගික වියුත්තේ නිව්ටන් 100යි. එහෙම නැත්නම් කිලෝග්‍රෑම් 10යි. කිලෝග්‍රෑම් 10යි විය යුතුයි. හරි. අපි T2 හොයාගමු සිරස් බල සමතුලිතතාවය දාලා T2 හොයාගත්තාම T2 කියන්නේ T1ට ඒ නිසා නිව්ටන් 100යි T2. හරි. දැන් මේක වෙනස් වෙන්න පුළුවන් මේ තරාදි වලට ස්කන්ධ තිබ්බනම්. හරිද? ඉතින් මේ තරාදි කියන මේකේ මුදම පොයින්ට් එක තමයි මේ ගානේ මේවා සැහැල්ලු කියනනේ. ස්කන්ධය නොසලකා හැරිය හැකි කියනවා. ස්කන්ධයක් තිබ්බනම් මේ බල ලකුණු කරද්දි මෙයාගේ බරත් ලකුණු කරන්න සිද්ධ වෙනවා. නමුත් මෙතන එහෙම වෙන්නේ නැත්තේ ඇයි? මේවට ස්කන්ධ නැති නිසා. එහෙනම් මම නැවත එනවා ඒ තරාදියට.
ඒ තරාදී බල ටික ලකුණු කරමු අපි. ඒ තරාදී බල ටික ලකුණු කරන්නම් මම ලකුණු කරන්නම්කෝ මෙහෙන් ඒ තරාදිය පල්ලෙහාට තියෙනවා. මොකද මේ බලේ B තරාදිය විසින් ඒ තරාදිය මත ඇති කරන බලය. B තරාදිය විසින් ඒ තරාදිය මත ඇති කරන බලය මේ එල්ලලා තියෙන අචල ලක්ෂයේ සිට මේ තරාදිය මත ඇති කරන බලය. දැන් අපි දන්නවා මෙයා T2 නම් මෙයා T2 වෙන්න ඕනේ. ඇයි? දැන් T2 කියන්නේ මොකද්ද? A තරාදිය විසින් B තරාදිය මත ඇති කරන බලය. මෙතන T2 කියන්නේ මොකද්ද? B තරාදිය විසින් A තරාදිය මත ඇති කරන බලය. එහෙනම් ඒ දෙන්න විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එහෙනම් T2 කියන්නේ නිව්ටන් 100 තමයි. එහෙනම් නිව්ටන් 100 මේ T2 කියන ස්ථානේ මොකද්ද? මේ තරාදියේ කොක්කනේ. එහෙනම් එතනදී ආතතිය කීයද? එතන ආතතිය කීයද? නිව්ටන් 100යි. එහෙනම් එතන ආතතිය නිව්ටන් 100 නම් පෙන්වන්න පාඨාංකය නිව්ටන් 100. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 10ක් එතන පෙන්වන්නත් ඕනේ. එහෙනම් තරාදි දෙකේම මේ අවස්ථාවේදී පෙන්වන්න ඕනේ කිලෝග්‍රෑම් 10. ඇයි? තරාදියේ පාඨාංකය මෑන්නේ මෙතන පෙන්වන ආතතිය. එහෙනම් මෙතන පෙන්වන ආතතියත් 100 නම් මෙතන පෙන්වන ආතතියත් 100 නම් මෙතෙන්ට දැයෙන ආතතියත් 100 නම් මේ දෙකේම එකම පාඨාංග පෙන්වන්නේ. මෙතෙන්ට දැයෙන ආතතිය 100යි. හරිද? මෙතෙන්ට දැයෙන ආතතියත් 100යි. එහෙනම් ඉතින් දෙන්නගෙන් පාඨාංග සමාන වෙන්න ඕනේ. ඔය කතාව වෙනස් වෙනවා. ප්‍රැක්ටිකලි කරොත් එහෙම මේ කතාව වෙනස්. මෙතෙන්ට වඩා මෙතන ආතතිය වැඩිපුර පෙන්වනවා. ඇයි? මෙතන පාඨාංගය වැඩිපුර පෙන්වනවා. ඇයි? මේ වඩාත් ස්කන්ධයක් දෙනවා. එතකොට මේකේ බරත් මෙතෙන්ට අහු වෙනවා. මේකේ බරත් මෙතෙන්ට අහු වෙනවා. මේ තරාදියට අහු වෙනවා මෙයාගේ බරත්. ඔව් මේ වල බරක් නැහැ කියනවා. ස්කන්ධයක් නැහැ කියනවා. අන්න ඒ හේතුව මත නිසා තමයි මේ දෙන්නගෙම ස්කේල් එකේ එකම පාඨාංකයක් පෙන්වන්නේ. හරි.